නිමාඩු දවසේ ඉඳන් මටත් හිතුණා ෆ්‍රයිඩ් රයිස් එකක් හදුවා නම් හොඳයි කියලා ගෙදරට ලයින් එකේ. ඔන්න තමයි ඔය තියන්නේ අඩුම කුඩුම ටික. ඉතින් හැමෝම දන්නවා රයිස් එකක් හදන්න මොනවද ගන්න ඉලවලු කියලා ලීස් කැරට් ඒ ටික තමයි. ඉතින් ඔන්න තලාගත්ත ඉඟුරු සුදු ලුණු චොප් කරලා බීලුන් ටිකයි ඔක්කොම තෙලට දාගත්තා. ඒ ටික ෆ්‍රයි වෙනකොට බිත්තර දෙකක් එකතු කරගත්තා. බිත්තර දෙක ඔන්න හොඳට ෆ්‍රයි වෙන්න තියෙනවා. මම සාමාන්‍යයෙන් බිත්තර දානකොට අනිත් ඒවා ගෙනම හොඳට ෆ්‍රයි කරනවා. සමහර බිත්තර දාපු ගමන් එළවලු දානවා. ඒක වැඩක් නෑ. මෙන්න මේ ගානටවත් ෆ්‍රයි වෙන්න ඕනේ බිත්තරේ. එතකොට තමයි අර බිත්තර කෑලි කෑලි වෙනම හැපෙන්නේ වත් එකත් එක්ක. ඊට පස්සේ කැරට් ටික සූදානම් කරගෙන තියෙන කැරට් ටික දැම්මා. මේවා ඉතින් මේ වැඩිපුර සම්බන්ධ ඕනේ ඒවා නෙමෙයි. ඊවි තියාගෙන ඉතින් දෙපාරක් ඒක මේක කලවම් කරා. චිකන් ටික මම වෙනම බැදලා කරලා තියාගත්තා. ඔන්න ඒ ටික තමයි ඔය දැන් දැම්මේ. චිකන් ටික දාලා ඒ වගේම කියනවනේ මම බත් තියනකොට බතට සුප් කැටයක් දාලා මුන් ටිකක් දාලා තමයි තියන්නේ. ඊට පස්සේ ඔන්න කීරි සම්බ තමයි එක්කව කරගත්තේ. කීරි ටික දැම්ම එකතු කරගත්තා. දැන් හරි බත් එක. දැන් ඔකට තියෙන්නේ ලීස් ටික දාන්න විතරයි. ලීස් ටික දාලා ගත්තට පස්සේ තියෙන නියම ආතල් එකට දිනනවා.